හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඔන්න අලුත්ම vlog එකක් අරගෙන ආපහු අපි දෙන්න ඉතින් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් එකතු වෙන්න. හරි. ඔයාලා ඉතින් thumbnail එකෙන් දැක්කනේ අපි මේ අද කොහෙද යන්න හදන්නේ කියලා. ඉතින් අපි අද මේ යන්න හදන්නේ අයියයි මමයි මැරි කරලා අපි මේ ට්‍රිප් එක ගිය ඩේ එක තියෙන්නේ. එදාට හරියටම අවුරුද්දක්. ඉතින් අපි අවුරුද්ද නිමිත්තෙන් ගොඩාක් දවස් ඉඳන් ප්ලෑන් කරගෙන හිටියා කොහරි යන්න ඕනේ කියලා. ඔය පේනව නේද මම බඩු එහෙම හැමතැනින්ම එල්ලගෙන කවුද වගේ. කමන්නේ ඉතින්. ඒකත් එක්තරා විදිහක අපිට එක්ස්පීරියන්ස් එකක් නේ. ඉතින් අයයි මමයි තීරණය කළා මම හැමදාම යන්න කැමති. කොච්චර ගියත් යන්න එපා වෙන්නේ නැති. හැමදාම යන්න උනත් ආස කරන ගෝල් යන්න. ඉතින් අනේ මන්ද මම ගෝල් යන පුදුම තරම් ආසයි. මට තේරෙන්නේ ඇයි කියලා එහෙ තියෙන පරිසරයට මම මාර විදියට ආසයි. ඉතින් ඒ නිසා මේ පාරත් තීරණය කළා ගෝල් යන්න දවස් දෙකකට. ඉතින් කොහොම හරි අපි 24 වෙනිදා තමයි දාගෙන තිබුණේ. හැබැයි අපිට යන්න උනේ 25යි 26යි. ඉතින් එහෙම තමයි උනේ. ඉතින් අනික රෑ වුණා. මේ වෙද්දි මං හිතන්නේ ටයිම් එක වෙලාව 10ට විතර ඇති. ඒ කියන්නේ අයියා එයාගේ බාරගත්තු වැඩක් තිබ්බ නිසා ඉතින් අපිට පොඩ්ඩක් පරක්කු වුණා යන්න. ඉතින් කොහොම හරි අපි බයික් එකේ ගාලු ගමන අපේ ආරම්භ කළා. ඉතින් යන අතරතුර බඩගිනි හොඳටම මේ අපි බුක් කරපු තැනින් අපි මේ මොනකුත් ඩිනර් එකවත් මුකුත් අපි ඕඩර් කළේ නැහැ. මෙයාලගෙන් අපි නවතින තැනට අන්න එහෙම විතරයි අපි යාළගෙන් ගත්තේ. ඉතින් මේ දන අපි ගොඩක් දන්න තැනක්. මේ අපි කලින් පාරක් නැවතුණා මෙහි ගිහිල්ලා ගෝල් වල හරිම හොඳයි. හරිම යාළගේ සර්විස් එක හොඳටම කරනවා. අනික අර කේන්ති ගන්නෙ නැහැ. එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. හරිම හොඳයි. මම රෙකමන්ඩ් කරනවා ගෝල් විල්ලා ලා වර්නා කියලා තමයි යාළගේ FB page එක තියෙන්නේ. මම ඔයාලට මෙතනින් එකක් දාන්නම්. ඉතින් යාළුව කන්ටැක්ට් කරගෙන ගොඩක්ම පහසු විදිහට හැමදේම arrange කරගන්න පුළුවන් යාළුවට කියලා. ඔයාලට ඕන නම් යාළුවට කියලා කැමක් ගෙන ගන්න පුළුවන්. හැබැයි ඉතින් අයියට මට ගොඩක් බඩගිනි නිසා අපි යන ගමන් මගින් රයිස් එකකුත් දාගෙන තමයි ගියේ. ඉතින් ගියාට පස්සේ මෙන්න මෙහෙම පොඩ්ඩක් ඔයාලට හම්බ වෙනවා පොඩි නෝට් එකක් තියෙන එකක්. ඒකේ අපිට සයින් එකක් දාලා ඒ ටික පුරවලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බුක් කරේ අපි ගිය දවසේ අපිට චෙක් ඉන් වෙන තිබ්බේ 2:00ට හවස. ඒ වුණාට අයියට තිබ්බ වැඩත් එක්ක අපිට යන්න උනේ රෑ 11ට. ඉතින් බලන්නකො ළමයි ඉතින් අපරාධේ. ඉතින් කරන්න දෙයක් නැහැ. පහුවෙන්ද උදේ 10ට අපි අයින් වෙන්නත් ඕනේ. ඉතින් කමන්නේ කොහොම හරි. මේ පහුවෙන්දට අපි බුක් කළේ වෙනම තැනක්. ඉතින් ඒ තැන අපි ඉස්සරහට බලමුකෝ. ඉතින් මේ ඉන්නේ මම ඔය ආපු ගමන්ම පිස්සුවෙන් වගේ වීඩියෝ කරනවා. පේනවනේ. ඔය මොනවද මං කිය වීඩියෝ කරනවා. ඒවා ඉතින් මන් දැම්මේ නැහැ. මේක වොෂ්රූම් එකත් හොඳයි. හරිම ලස්සනයි. ඔයගොල්ලෝ දැක්කනේ. ඉතින් අපි මෙන්න මෙතන තමයි අපේ 25 වෙනිදා රෑ නවතින්නේ. ඉතින් හරි දැන් අයියයි මා ඉතින් ගෙනිච්ච බඩු ටික ඔක්කොම මෙහෙට කරලා දැන් ඇත්තටම ගොඩක් නිදිමතේ හිටියා. අනික ගොඩක් දුර ගියා අපි. ගෝල් වලට බයික් එක යනවා කියන්නේ ඉතින් එච්චර ලේසි දෙයක්වත් නෙමෙයි. අනික ගොඩක් රෑ වෙලා. ඉතින් කොහොම හරි අපි දෙන්න ගියා. වෙලාවට අතරමඟදී වැස්සත් සෙට් වුණා. ඒත් කොහොම හරි අපි චුට්ටක් නැවතිලා එහෙම ඉඳලා ගියා. ඔය අයියේ මයි දැන් ටයිම් එක තමයි බලන්නේ දැන් මෙච්චර වෙලාවක් අපිට ගිහින් තියෙනවා එහෙම කියලා. ඉතින් කොහොම හරි දැන් අයියේ මයි ඉතින් පොඩ්ඩක් මේ කියෝ ඉන්නවා. විස්තර ඉතින් දන්නේ නැද්ද? කියව ඉන්න. ඉතින් ඒ අතරතුර බඩගින්නක් තිබුණාට අර කන්න තරම් විදියක් නැහැ. ඒ කියන්නේ අර ගමන් මහන්සි වගේ හින්දා පොඩ්ඩක් රෙස්ට් කළා. ඔයාලට මෙහෙන් ටීවී එකකුත් හම්බ වෙනවා. ඒකේ තියෙන ෆිල්ම්ස් බලන්න පුළුවන්. ඔයාලට එහෙම දේවල් කරගන්න පුළුවන්. ඔයාලට ඕන නම් කෑම ඕඩර් කරගන්නත් පුළුවන්. මොකද කලින් පාර අපි රෑට එයාලට කියලා තමයි කෑම ඕඩර් කරගත්තේ. ඒකත් හරිම හොඳට හරිම රසට තිබ්බා. මට අවුරුද්දක් ගියත් අද තාමත් ඒක මතකයි. මේ ඉතින් අපි දෙන්න ටීවී එකත් බැලුවා. ටිකක් වෙලා ඊට කලින් චුට්ටක් මහන්සි ඇරලා ඉන්නේ පෑ ළමයි. මේ ගමන් මහන්සිය මාර අමාරුවෙන් ගියා. අනික
කකුල් දෙකත් හිරි වැටිලා බයික් එකේ ගිහිල්ලා මේ ඒ නිසා මේ ඉතින් කොහොම හරි අපි ඔන්න අපේ ඇනිවර්සරි එකේ පළමු දවසට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ඉස්සරහට අපි මොකද කරන්නේ, කොහෙද යන්නේ. මට අපේ ඇනිවර්සරි වීඩියෝස් ටික ඔක්කොම ඔයාලට ගේන්න වෙන්නේ vlog 3කින්. ඒ කියන්නේ ඒ තරම් දිගයි. මේ 3කින් තමයි ගේන්න වෙන්නේ. මගේ ෆෝන් එක චුට්ටක් අවුල්ලා තියෙන්නේ. ඉතින් ඉක්මනටම මම ඒ ටික අප්ලෝඩ් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන්ටමත් පරක්කුයි මේක අප්ලෝඩ් කරන්න. අයියාගේ මගේ ඇනිවර්සරි එක තිබුණේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. ඉතින් අපි සමරන්න ගියේ අප්‍රේල් 25යි 26යි. ඉතින් 27 වෙනිදා තමයි අපි ගෙදර ආවේ. ඉතින් හරි දැන් අයියා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මං ඉතින් දැන් ওই channel ටික මාරු කරලා බලනවා මොනවද යන්නේ ෆිල්ම්ස් තියනවද එහෙම මම බලනවා. ඉතින් ඒ අතරතුර අයියා ඔන්න දැන් චෙක් කරන ඔක්කොම හරිද හොඳයිද ඔක්කොම බලනවා. කොහෙ ගියත් ඉතින් එයා එහෙම තමා. මේ දැන් බලනවා දොර මොකද්ද වෙලා තියෙන්නේ ඔක්කොම බලනවා ඉතින්. ඒ අතරතුර ඉතින් මම පුංචි වීඩියෝ කෑල්ලක් ගත්තා. මේ හරි. ඕකට දැන් බලන්නකෝ. දැන් මොනවද තව පොඩ්ඩකින් අයියා කියන්නේ කියලා. අපි දැන් කොහෙද? අපි දැන් ඉන්නේ නිව්සීලන්ත වල ගෙගරි පාර්ක් එකේ. Oh my god! Wow! කියන්න සතුටුයි අපිට ෆ්ලයිට් එකේ එන්න ගිය සාමාන්‍ය පැය 3-4ක් වගේ ෆ්ලයිට් එකේ ලංකාවේ එයාපෝට් එකේ කිසි කරදරයක් තිබ්බේ නැහැ. අපිට නිව්සීලන්ත වලින් ඇවිල්ලා ලෑන්ඩ් කරනකොට අපේ චොකරගේ රෝද එක මේ ප්ලේන් එකේ ප්ලේන් එකේ එක රෝද එක මුලක් පොඩක් අඩු වෙලා තිබ්බේ ඒක ලොකු වුණා කුන්නේ වුණාට අපිට මෙහි ඇත්තටම මේ අදින්න සාමකාමීව ඉන්න පුළුවන් මේ ටීවී එකේ මාර ලස්සන සාමකාමී දෙයක් කරනවා. දැන් මුෂික තාගෙන කාලා ඉලයි දැන් වෙලාව 1:18 මේ එන්න හිතුවට වැඩිය ගොඩක් වෙලා ගිය හින්දා අතරම ගොඩක් වෙලා ගියා. ඒක තව පස්සේ කියන්නකෝ. දැන් අපි හදන්නේ ෆිල්ම් එකක් බලන්න. හරිද? ෆිල්ම් එකක් බලලා නිදාගෙන හෙට උදේට තියෙන වැඩ ගොඩක් කරන්න. බලන්න. හෙට දවස කොහොමද අපි ගත වෙන්නේ කියලා. මේ තියෙන්නේ පහුවෙනිදා. ඉතින් පහුවෙනිදා අපි දෙන උදේ නැගිට්ටා. මොකද අපිට චෙක් අවුට් වෙන තිබ්බේ උදේ 10 ගානටනේ. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්නත් එළියට යන්න ඕනේ. ඉතින් ඒ නිසා මම තමයි මුලින් නැගිට්ටේ. අයියා කොහොමද ඉතින් එයා චුට්ටක් උදේ නැගිටින්න කම්මැලි වල තනවනේ ඒක. ඉතින් මේ අපි මැගි නූඩ්ල්ස් එකක් කොත්තුමි එකක් අරගෙන ගියා. මේ හදිස්සියක් වුණොත් ගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ එතන ප්ලේට් එකක් හොයාගන්න තිබුණේ නැහැ. ඉතින් අපිට තිබුණා ඒ වෙලාවේ අපි නෝමල් කන පිඟාන් දෙකක් තිබ්බා. ඉතින් ඒ වෙලාවේ හැටියට මම ඒක දාලා හොට් වෝටර් ජාර් එකක් තියෙනවනේ අපිට රත් කරගන්න හීටර් ජග් එකක් තියෙනවනේ. මේ ඉතින් ඒකට දාලා මේ විදිහට හැදුවා. මේ අයියා ආසේ පොඩ්ඩක් අර සුප් එක වගේ ගන්න මේක. මේ ඉතින් ඒ නිසා මේ ඒ විදිහට මම ටටට ගාලා නැගිලා ඒක හැදුවා. එයා නැගිටින්න කලින්. ඉතින් මේ කෝපිත් ගෙනිච්ච මම සීනි තිබුණා. ඕනනම් අපිට ටී බෑග්ස් එහෙමත් තියෙනවා ගන්න එහෙ. මේ ඉතින් ටී බෑග්ස් ගත්තේ නැහැ. කොෆි දෙකක් තමයි හදාගත්තේ. මම නම් එච්චරම කොෆි බොන්න කැමති නැහැ. හැබැයි ඉතින් අර කලින් රෑත් ටිකක් කන්නත් මේ පරක් වුණා. ඒ දේවල් හින්දා මමත් ඉතින් චුට්ටක් විතර ගත්ත කොෆි. ඉතින් මේ විදිහට කොත්තුමි එක හදාගෙන ඒකේ තියෙන පැකට් දෙකත් අපි මේකට දාගෙන කොත්තුමි එක රෙඩි කරගත්තා.
තව ටිකක් හොඳට තැම්බෙන්න කියලා මම මෙහෙම තව ප්ලේට් එකකින් අපේ නූඩල්ස් එක ටිකක් තව ටිකක් වහනවා. ඒකත් පොඩ්ඩක් සයිඩ් එකට කරලා දැන් මම මේ හදන්නේ අපේ කොෆි දෙක හදාගන්න. ඉතින් එහෙන් අපිට ටී කප් දෙකක් ගන්න පුළුවන්. ස්පූන් තියෙනවා. මේ ෂුගර් තියෙනවා. ඉතින් මම කොෆි දෙක මේ විදිහට අපේ ටී කප් දෙකට කොෆි දාලා ෂුගර් දාලා කොෆි දෙක හදන්න. ඉතින් අයියා සාමාන්‍යයෙන් ටී කොෆි ප්ලේන් ටී ඒ මොනවා බිව්වත් එයා කැමති හොඳට නිවලා බොන්න. හැබැයි මං එහෙම කැමති නෑ. මට ඕනේ ගොඩක් රස්නේ උණුවට බොන්න. ඉතින් ඒ නිසා මම එයාට කොහොම කරත් හැමදාම හදලා තියෙනවා. එයාගේ ටී එක නිවෙන්න. නිවුනහම තමයි එයා කැමති. එක එකගේ ඉතින් ටේස්ට් එක වෙනස් නේ ළමයි. මේ ඉතින් මම කැමති හොඳ රස්නිවට උණුවට මං ගන්න දේවල් ගන්න. හරි. මේ විදිහට දැන් මම අපේ හොට් වෝටර් ටිකක් දාගෙන දැන් හදන්නේ කොෆි එක හදාගන්න. ඉතින් මන් දන්න ගොඩාක් අය කැමති කොෆි බොන්න. මම ආස වුණාට මට බොන්න බෑ. මේ අනේ මන් ඉතින් වැඩි බොන්න බෑ. මේ ඉතින් ඒ වුණාට චුට්ටක් හදාගත්තා. මන බින්දෙන හිරි වැටෙන ඔය රූපේ කැලිලෝල නුඹගේ ඔය රංගලීලේ සමවැදුනා මා බැඳුනා. හරි දැන් මම හදන්නේ වොෂ් එකකුත් දාගෙන ආවිල්ලා මගේ තේ එක පොඩ්ඩක් රස විඳින්න. පොඩ්ඩක් මේ අවට බලලා ඒ දේවල් වල රස විඳින්න. ඉතින් මේ මං කොහේ හරි ගියාම හරි ආසයි අනේ මේ දේවල් බලන්න දකින්න අලුත් කැම ජාති කන්න ඒ අවට දේවල් බලන්න මම මාරම ආසයි. ඉතින් මම කොහේ හරි ගියත් ඒ වගේ මම ගොඩක් වෙලාවට දැන් පුරුදු වෙලා ඉන්නවා කොහේ හරි තැනකට ගියොත් හැමදාම දවල් වෙනකන් ඉඳින්න ඉදිනවා ඒක සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මම කොහේ හරි ගියාම ගොඩක් කලින් නැගිටලා ඒ අපිට තියෙන ටයිම් එක ඒ දේවල් එන්ජොයි කරන්න මම හිතාගෙන ඉන්නවා. පායන්නේ සඳනම් නුඹයි තී මට නම් මේ හැන්දේ තරුපන්ති මනරම් කිව් පාර හරිනම් මා ඔබ තුරුලේ මත් නොවී මත් නොවා හිස්සතින් මම පිරුණා ලං නොවී නුඹ ලං නොවා මට හීනෙන් වගේ දැනුණා පැටලී නුඹගේ හැරල්ලේ. හරි මම මගේ තේ එකත් බීලා දැන් අයියාගේ තේ එකත් මං එයාට දුන්නා. එයා තාම නැගිටපු ගමන් මේ නිදිමතේ තමයි තාම ඉන්නේ. හරි එයාගේ තේ එකත් දුන්නා. දැන් අපි මේ හදන්නේ පොඩ්ඩක් චේන්ජ් එකක් දාගෙන නූඩල්ස් එකත් අමතක වුණානේ නූඩල්ස් එකත් කන්න ඕනේ. ඒකත් අපි දෙන්න අද උඩටම වෙලා කෑවා. මේ එහෙම ඉඳගෙන ටීවී එකත් පොඩ්ඩක් බල එහෙමම කෑවා. කාලා අපි දෙන්න චේන්ජ් එකක් දාගෙන දැන් මේ යන්න හදන්නේ අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මට අර මතක විදිහට අපි අනේ අර බීච් එක දැක්කමත් ආසෙ හිතෙනවා මතක් වෙද්දි ආයි දැන් යන්න තියෙනවා නම් කියලා හිතනවා. ඒ තරම් මට තියෙනවා බීච් එකට පිස්සුවක්. හැබැයි මම වතුරට නම් බයයි. මේ හරි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියේ අර චෙට්වින් ලයිට් හවුස් කියලා ලොකු හොටෙල් එකක් තියෙන්නේ. අන්න එක ගාව තියෙනවා පුංචි ෂොප් එකක්. ෂොප් එකක් කිව්වට ඒක එක බේකරි අයිටම්ස් එක එහෙම දේවල් තියෙන තැනක්. මේ අපි දෙන්නට හිතුණා එතන හොඳයි කියලා පෙනුමෙන් දැක්කාම ඉතින් අපි දෙන්න එතනට ගියා. අපි ඉඳපු තැන ඉඳන් චුට්ටක් එහාට යන්න ඕනේ. කියන්නේ ගෝල් කිට්ටුවට වගේ යන්න ඕනේ. අපි හිටියේ බූස්සේ නැවතිලා. මේ එතනට යන්න ඕනේ. ඒ නිසා දැන් ටිකක් බයික් එකේ චුට්ට දුරක් යන්න ඕනේ. එතකොට මේ පේන්නේ ඔයගලන්ට ඒකේ තියෙන කෑම. පේනවනේ තෝස් එකක් රුපියල් 80යි. මේ එහෙම තියෙනවා බත් තියෙනවා ඔන්නම් රතු බත් තියෙනවා ඉන්දියාප තියෙනවා නූඩල්ස් තියෙනවා එහෙම ෂෝටීස් වර්ග තියෙනවා තෝසෙ තියෙනවා වඩේ ඔය හැම જાතියක්ම මේකේ තියෙනවා. ඉතින් අයියා නම් කිව්වා එයාට මේ රෑ කාවෙත්
ඒක එච්චර සෙට් වෙන්නේ නැහැ කියලා යාට බත් එකක් ගන්න ඕනේ කියලා. මං කිව්වා එහෙනම් මට තෝස්ති දෙකක් අරන් දෙන්න කියලා. අනේ මං හිතුවා තෝස්ති එකක් කියන්නේ පොඩි කියලා. මේ ඔය මන් දැන් කට ඇද කරගෙන ඉන්නේ මේ එතන හෙන ගොඩයි කියලා. අන්තිමට මම එකයි කෑවේ. ඊටු තෝස්ති එකක් කෑවේ අයියා. ඉතින් කොහොමත් එයාට මාත් එක කන්න ගියාම මාර වාසි. මං අර වැඩි කන්නේ නැහනේ. මේ ඉතින් ඊටු ටික ඔක්කොම එයා තමයි කන්නේ. යා නම් බෑනෝ කිය ඉතින් ඔක්කොම කනවා අපරාධි කියලා සල්ලි ගෙවුවාම ඔක්කොම කනවා. ඒක ඉතින් හොඳ පුරුද්දක්. මේ ඉතින් මට නම් අර කන්න ඇති කියලා හිතුනොත් කන්නේ නැහනේ ඉතින්. මේ ඉතින් හැටි අපි. ඉතින් මං දැන් ඔන්න තෝස් එක කනවා. ඇත්තටම රායි ළමයි මේ බත් එකත් රසයි කියලා අයියා කිව්වා. මේ තෝස් එකයි ඒ කරි එකයි නම් මාරම රහයි. මං නම් කෑවා හොඳටම. මේ හරිම රසයි. මම ගොඩ කාලෙකින් තෝස් එකක් මේ කෑවේ. මාරම රසට තිබුණා ඒක. ඔයාලා ආයි ගියොත් අනිවාර්යෙන් යන්න. ජෙට්ටින් ලයිට් හවුස් එක පාස් වෙලා ගෝල්ඩ් සයිඩ් එකට එද්දී හම්බෙනා ටිකක් ලොකු පාලමක් මම දැන් ඔයාලට එද්දි පෙන්නුවේ. අන්න එක පාස් කරන් එද්දිම ගෝල් සයිඩ් එකට යද්දී වම් පැත්තේ තියෙනවා ෆුඩ් සිටියක් එක්ක අන්න ඒ වගේ කඩයක්. එහෙම තමයි තියෙන්නේ. ෆුඩ් සිටියක් එක්කමයි තියෙන්නේ ඒක. මේ පොඩක් පල්ලෙහාට වගේ බැහැලා එහෙම යන්න ඕන කඩයක්. හොඳට පාරට පේනවා. ඒකේ තමයි තියෙන්නේ. හරිම රසයි. මේ ඔයාලත් ඒ පැත්තේ ගියොත් අනිවාර්යෙන් try කරන්න. මං හිතන්නේ ඒකේ දවල්ට රයිස් එහෙම තියෙනවා. මේ අපි අතන්ට ගිහිල්ලා අපි කැමති දේ බලලා කැෂියක ගාවට ගිහිල්ලා ඕඩර් එක දාගෙන ඇවිල්ලා තමයි අපි කෑම එක අරගෙන අපි ඉඳගෙන කන්න ඕනේ. වතුර එකක් අපිට ළඟට ගෙනත් දෙනවා. එතන වැඩ කරන අය. ඒ කියන්නේ self service එක තමයි තියෙන්නේ. ඉතින් අයියයි මායි දැන් ඔය උදේ ආහාර වෙලා රස විඳිනවා. ඉතින් අපි දෙන්නට චෙක් අවුට් වෙන්නත් තියෙන ටයිම් එක ළඟයි. 10ට තමයි අපිට 10:10 වගේ වෙද්දී අපි යන්න ඕන තිබ්බේ. ඉතින් අපි අනිත් තැන බුක් කරපු තැනට අපිට යන්න තියෙන්නේ උදේ 11යි කාලේ වගේ වෙද්දී. ඉතින් අයියයි මායි ඒ නිසා ඒ ටයිම් එක විතර වෙනකන් ඉල්ලගෙන අපි දෙන්න ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් දැන් අයියයි මායි උදේ කෑම එක කනවා. ඉතින් මේක දැක්කම දැන් නම් බඩගින්නකුත් එනවා දැන් තිබ්බනම් කියලා. ඒ වෙලාවේ වුණාට කන්න බෑ. අනේ මන් දැයි කියලා. මට සාමාන්‍යයෙන් ගොඩක් දුර ගියාම වැඩි කන්න බෑ. මේ අර නිකන් අනේ මන්ද කන්න හිතෙන්නේ. මේක හැටි ඉතින් ඒ උනාට හැබැයි අලුත් කෑම જાති try කරන්න මම මාරම ආසයි. ඉතින් මේ ගෝල් ගිහිල්ලා මම්මගේ ආසාවකුත් ඉෂ්ට කරගත්ත ආසම කැෆේ එකට ගියා. මේ පොඩ්ඩක් ඉතින් අයියාගේ පර්ස් එකටත් තට්ටු වුණා. අපි ඒක ඉස්සරහ vlog එකකින් බලමු. මං හිතන්නේ මේ vlog එකට මම ඒක එකතු කරලා නැහැ. අපි ඊළඟ vlog එකකින් බලමු. වීඩියෝස් ගොඩක් තියෙන නිසා මට එක vlog එකකින් අපේ මුළු anniversary trip එකම ගේන්න බෑ. මේ ඉතින් ඒ නිසා මේ අපි ඉස්සරහ vlogs වලින් ඒ ටික බලමු. මේ හරි. දැන් අපි බලමු අපි ඊළඟට කාලා ඉවර වෙලා මොකද කරන්න හදන්නේ කියලා. දැන් මේ අයියයි මායි ආපහු අපි නැවතලා ඉඳපු විල්ලා ලවනායක තියෙන එතනට යනවා අපේ තියෙන බඩු ටික අරගෙන අපි ආපහු ඉන්න තැනට යන්න. ඒ යද්දි අපේ කීස් බාර දෙන්න එයාලා ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ එතකොටත් අයියයි මායි ලේට්. ඉතින් මේ ඔයාලට පේන්නේ ඒකේ ගේට් එක. ඉතින් මං චුට්ටක් ආපහු පොඩි වීඩියෝ කැලකුත් ගත්තා යන්න කලින් අස් කරලා ඒ ටික. මේ මං හරි මාසයි මේ ඒත් මට මේ පාර ගොඩක් වෙලා ඉන්න ටයිම් එක හම්බුන්නේ නැහැ මෙතන. මොකද එද්දි පරක් වුණානේ. අපිට චෙකින් තිබ්බේ 2:30 නිසා මේ ආවි තින් රැවිලා නිසා එන්න උන්නේ නැහැ. මං ඒ නිසා මෙමරි එකක් විදියට තියාගන්න ඕන නිසායි ඔයාලට පෙන්වන්න ඕන නිසායි ඒ ඔක්කොම හින්දා ආපහු වීඩියෝ එකක් ගත්තා. මම මේකේ පොඩි ෂෝට් වීඩියෝ එකකුත් එඩිට් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ හරිම ලස්සන green color nature එක. ඉතින් ඔයාලත් ආවොත් අනිවාර්යෙන් try කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. අපේ ඊළඟ vlog එකත් එක්ක එකතු වෙන්න. ආදරේ ඔයාලා ඔක්කොටම